මේ තියෙන්නේ I mean this is Prabhakaran's village. This is where he grew up. වෙන්නේ කෙලවර මම හිතන්නේ නන්දි කඩා. අර පැත්තේ. මේක තමයි දරුණුම සටන. මේක තමයි දවස් දෙකක් ගහගත්තේ. යාගේ හදවත නෙවෙයි. මේකෙන් පන්න ගන්න තමයි සෑහෙන කල් ගියේ. මේ යකා ප්‍රොජෙක්ට් වගේනේ මේ හිටියේනේ. මේ මොකක්ද මේ මෙතන ඉස්සරහ තියෙන්නේ? හරි ගම්මානයක්. ඉස්කෝලයක් නේ. ඉස්කෝලේ සුපිරියටම හදලානේ. වතුර තියෙනවා. අර අලු මේ ඒ බිල්ඩින් එකේ අලුතෙන් හදලා ඇත්තේ. කොක්කිලායි ඒ පැත්තෙන් තමයි අනිත් කට්ටිය ගහගෙන ආවේ. මුලතිවල ඉඳන් ටීම් එක මෙහෙට ආවා. එතන කොක්කිලායි තියෙන්නේ. ඔය කලපේ ඔය දූපතේ තමයි හිටියේ කට්ටිය. හරිද? ඔය දූපතේ තමයි හිටියේ. ඔය දූපතේ ඉඳන් තමයි ගැහුවේ. අපේ අය හිටියේ මෙහෙ. අන්තිමට ඔය තියෙන ඔය වැඩි මේක. මේක තමයි වීඩියෝ පරණේව මතක නම් මේක තමයි බඩ ගෑවේ. මේක මේ ඉස්සරට තිබේ අපි කොටන් උඩින් එදා ගියේ. මේ හදලා අලු දැන් හදලා කාපට් කරලා පාර. මේක තමයි අන්තිම ගේම ගියේ මෙතන. ඒ කියන්නේ මිනිස්සු ගත්තේ මේ ওই දූපතෙන් බැහැලා ආවේ. මෙතනින් තමයි ගොඩ ගන්න. නෑ. ඉතින් මෙතනින් තමයි 10 ගානක් ගොඩ ගන්න. එතන පොඩ්ඩක් ස්ලෝ කරලා බලන්න කපන්න. යාළුවා අපි අයින් කරලා නවත්තලා බෑනේ. හිමීට අයින් කරන්න. බෝට්ටු. නාවක. මුළු ජනතාවයි LTT එකයි ඔක්කොම ආයුධ ටිකයි අන්තිමට මේ ටිකේ තමයි තිබ්බේ. මේ හරිය ඔක්කොම මේ බෙල්ල කඩන්න ෆයිට් කරගත්තා. කොමියුනිකේෂන් අනම්මනම් මොකුත් නැති වුණා දවස් ගානෙන් ගහලා දැම්මනේ ඒ ටික. ඒවා හිතා ගන්න බැරි වෙන්නම ගැහුවා. උම නැතිම වෙන්න. ලෝකේ ඒකේ වාසිය හිටියා මොකද ඇමරිකාවටත් ගැහුවානේ. ඇමරිකාවටත් ගහලා ඇමරිකාවත් රාෂ්ට්‍රවාදී විනාශ කරන්න ඕනේ කියන තැනනේ හිටියේ. ඒක එතකොට ඒක මොකුත් නෑ පොලිස් කාර්යයා කෙලින්ම තීන්දුව දීලානේ තිබ්බේ. දැන් ඇමරිකාවෙන් නිකන් හරි වචනයක් දැම්මම නම් නවතිනවා සිංහල. මේ ඔබාමාගේ තියන්නේ අතින් ඒවට ඔබාමා දෙන්නේ නැහැ ඊට. මොකෙක්වද අල්ලන්න ලංකාවේ මේ LTT මේවා වලටත් පැන්න නේද ඇමරිකාවෙන්. මොකෙක් දෙකෙක් උස්සන්න. මට මතක විදියට පැන්නා. පැනලා ඉස්සුවා මොකෙක් දෙකෙක්. රාජ්‍ය නෝන සංවිධාන මහින්ද ඇවිල්ලා 200 ගානක් තිබ්බ එක තහනම් කරානේ බර ගාන. එක මේකක් ගියේ නෑ මම ඔක්කොම කිව්වනේ LTT එකත් එක ලංකාවේ හැමදාම මරාන මැරනවා යන්නේ නෑ කියන. ඕන් මලා මේක. උන් තනිකරම ඇවිල්ලා තිබ්බේ කැනඩා හරි කොහෙද කියන්නේ ඇවිල්ලා මෙහි LTT එකට ඔක්කොම මේක සම්පූර්ණ වීඩියෝ එක ෆොටෝස් ඔක්කොම තියෙනවා හමුදාවට ගහනවා. යාදී තමයි කොල්ල මාරේ දෙයක් නේද.
කිලිනොච්චියෙන් එන පාර. මේ වගේත් මෙහෙම පාරවල් තිබ්බේ නෑනේ මෙයා. නෑ ඒ දෙකාලේ මෙයා සංකීතල පස් ගොඩවල් විතරයි. අනික මේකේ තිබ්බ පාලම් බෝක පුපුරවගෙන එන්න බැරි වෙන්න. එහෙමද පස්සට ගියේ. හැබැයි මේ යාලේ එහෙමත් හිටියා නේද කොටි? යාලේ කොටි හිටියානේ. ඔව්. මේ මොකද්ද දන්නවද මේ? ජෙට් එන්ජින් දාලා ඇත්තේ. හෙලිකොප්ටර් මේ ටර්බයින් එන්ජින්. ටර්බයින් මේක ඇත්තේ 75 250 එන්ජින් 250 ඇත්තේ නේ හතරක් ඇත්තේ දාලා 250 ප්ලේන් එක වගේ යන්නේ උඩින්. මාමටත් පෙන්නන්න අපේ එක්ක ගන්න ඕන මේ බලන්න. මාමේ මේක මුහුදට අර දාන අවසාන මොහොත ගාලින් අල්ලගත්තේ නේ. ඔව් මේක හදාගෙන ඉන්න ඕනේ. ඔය එක තමයි මේක හදාගෙන මේක දාන්න මේ කරපන්නේ. ගහපන්කෝ ගහපන්. නෑ දුවනවා. පේන්නේ ලං කරන්න බෑ. නෑ එච්චරයි.
උපරිම ළඟද? ඔව් මෙච්චරයි. පේනවනේ තොර ස්ක්‍රීන් එකේ. හ්ම්. යම්. අවුලන්නේ. ගාඩ් එකට යන්නේ බලන්න. බල්ලා කියන්නේ පුදුම සතෙන්නේ අප්පා දන්නවද? ආනෝ බල්ලෝ දෙන ගාම මේ කට්ටිය වරයි යන්නේ. එනවා අංකල් කියනවා.